අද ඇත්තටම මේ මට නම් සුබ නෑ දවස. ඒ කියන්නේ අද උදේ නැගිට වෙලාවෙ ඉඳලා මොකද්ද දුකක් පොඩි කියා ගන්න බැරි වේදනාවක් වගේ එකක් හිත ඇතුලේ තියෙනවා. ඒකට හේතුව මගේ ප්‍රියතම ගායිකාව මිය ගියා. ඇය නන්දා මාලිනී. අමන්දා නන්දනීය නන්දා මාලිනී. දැන් ඔය අපේ પરම්පරාව 90 දශක ඉපදිච්ච අය සහ විශේෂයෙන්ම 2000න් පස්සේ ඉපදිච්ච પરම්පරාව බොහෝ වෙලාවට ඇය පිළිබඳ දන්න ප්‍රමාණය හරි අඩුයි. ඒක නිසාම සමාජ මාධ්‍යවල යන සමහර වැරදි ප්‍රචාරවලට අහු වෙන්න පුළුවන්. එයා නිකන් කාලයට අනුචිත උචිත නැති සින්දු කිව්වා වගේ එකක් ඔයාලගේ ඔළුවේ තියෙන්න පුළුවන්. ඒක වැරදි. එහෙම නැහැ. නන්දා මාලිනී තමයි ලංකාවේ නොවෙනස් වෙච්ච වෙනස් නොවුණු තාරුණ්‍යයේ ගායිකාව. ඇය කවදාක්වත් මහලු නොවුණු ගායිකාවක්. ඒකට හේතුව නන්දා මාලිනීගේ ගීත 88 89 අරගලයේ වෙලාවෙත් අරගලේ හරි යුද්ධේ හරි මොකක් හරි වෙලාවෙත් 2021 ගෝල්පේස් අරගලයේ වෙලාවෙත් එක වගේම ජනප්‍රිය වුණා. අවුරුදු 30කට විතර පස්සෙත් නන්දා මාලිනී මහත්මියගේ ගීත කියන්න පටන් ගත්ත අරගලේ. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න. ඉදිකටු වෙන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න. අලුත් ලොවක් ගැන සිටීම දඬුවම් දෙන වරදනම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් කියලා බය නැතුව ගායනා කළේ ඇය. මරණය හැමෝටම පොදුයි. ඉතින් හැමෝම දවසක මැරෙන්න ඕනේ. ඒක ලෝක ස්වභාවයනේ. අපිට ඒක නවත්තන්න බෑ. නමුත් අර අපි කැමති කෙනෙක් අපිට හුරු පුරුදු කටහඬක් අපි දන්න කෙනෙක් අපි ප්‍රිය කරපු කෙනෙක් මැරුණාම දැනෙන වේදනාව ලංකාවේ සාතිශය බහුතරයකට මේ වෙලාවේ දැනෙනවා. ඔගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ. දැන් මමත් ඒක සජීවීව රස විඳලා නැහැ. මොකද මම ඉපදුනේ 1997. ඒතර හරියට ගත්තොත් මාවයි තියෙන්නේත් මං හිතන්නේ ජෙන් සී එකට. හරියට ගත්ත 97න් පස්සේනේ ජෙන් සී වෙන්නේ. එතකොට හරියට ගත්තොත් මාත් ඒ ගොඩේ. හැබැයි මම අහලා තියෙනවා ලංකාවේ කලබල කාලේ නන්දා මාලිනී පවන කියලා ප්‍රසංගයක් කළා කියලත් ඒ ප්‍රසංගය තහනම් කළා කියලත් පසු කාලීනව. ඒ කියන්නේ යා තරුණයන්ගේ පැත්තේ හිට ගනිමින් ආණ්ඩුවට විරුද්ධව බය නැතුව ගායනා කරපු ගායිකාවක්. ඒකයි යා නොමැකෙන නමක් තියලා යන්නේ. මොකද දැන් මිනිස්සු මැරෙන්න බයයිනේ ඇත්තටම. තමන්ගේ තරුණ කාලේ තමන්ගේ ගායිකාවක් විදිහට තියෙන පර්සනැලිටි එක සහ කටහඬ යහපත වෙනුවෙන් පාවිච්චි කරපු ගායිකාවක්. යහපත වෙනුවෙන් එයා සමාජයේ මොකක් හරි බලාපොරොත්තු වෙච්ච වෙනස වෙනුවෙන් නිර්භීතව පාවිච්චි කරපු ගායිකාවක්. තමන්ව මරයි කියලා බයි වෙන ඒ කියන්නේ තමන්ගේ ඔළුවට තුවක්කු 1000ක් විතර එල්ල වෙලා තියෙන වෙලාවක ඒකට බය නැතුව සින්දු කිව්ව ගායිකාවක් නන්දා මාලිනී කියන්නේ. ඒක නිසා යා රෙස්පෙක්ටබල් චරිතයක්, ගෞරවනීය චරිතයක් බවට සමාජයේ විසින් පත් වෙලා තියෙන ඒ කියන්නේ අපි ආව අර විශිෂ්ට ගායිකාවක් විදිහට දකින්නේ ඒකත් බල පානවා. නන්දා මාලිනී කියන්නේ ඇත්තටම මහා ගායිකාවක්. සුදු සාරිය ඇඳලා හරි චාම්. මං දැක්කා යාගේ අවමංගල්‍ය උත්සවයේ පවා රාජ්‍ය අනුග්‍රහයකින් තොරව ඊටාම චාම්ව කරන්න කියලා අවසාන කැමැත්ත ලියවලා තිබ්බ ඒ තරම්ම සරල ගායිකාවක්. ඉතින් ශිහාන් මිහිරන්ගත් එක තැනකදී කියනවා මේ ඒගොල්ලන්ට කොච්චර අමාරුද කියලා ෂෝ එකක් කරනකොට සෙනග ගේන්න. දැන් සුගතදාසි ස්ටේඩියම් එකේ හරි නෙළුම් පොකුණේ හරි එතකොට කොහේ හරි ඉන්ඩෝ ෂෝ එකක් කරනකොට ගායකෙක් තනියෙන් ඒ ෂෝ එකට සෙනග ගෙන්න ගන්න කොච්චර මහන්සි වෙනවද? හැබැයි නන්දා මාලිනී සුදු සාරිය ඇඳලා මොන වේදිකාවක ගිහිල්ලා වාඩි වුණත් ඒ ශාලාව අතුරු සිදුරු නැතුව පිරෙනවා. එයා ඇත්තටම විශිෂ්ට ගායිකාවක්.
ඉතින් මාර සින්දු ටිකක් කියපු මේ දරලිය ලන්දට හඳ පායනකොට විශිෂ්ට ගීත ගොඩාක් ගායනා කරපු මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළ අහසි. ඔය මමත් Facebook එකේ ලිව්වා ඇය අනන්තයි කියලා. මොකද නන්දාමාලිනී ගීතයක් තියෙනවා අහසසේ ඔබ අනන්තයි කියලා. ඉතින් ඇත්තටම ඇය අනන්තයි. සිංහල ඉගෙන ගන්න ළමයි විදිහට නන්දාමාලිනී ගැනත් දැනගන්න ඕනේ. ඉතින් අලුත් පරම්පරාවේ කියලා නැහැ. නන්දාමාලිනී ගැනත් දැනගෙන ඉන්න ඕනේ. ඇය විශිෂ්ට ගායිකාවක්. ඒක නිසා ඉතින් එයාගේ මිය යෑම අපිට එක්තරා විදිහක එයාගේ ප්‍රේක්ෂකයෙක් විදිහට සහ එයාගේ රසිකයෙක් විදිහට මට ශෝකයක් ඒක.